මගේ මතේ ඒක බෑ. මගේ මතේ ඒක බෑ. ඔයගොල්ලන් සපෝට් කරනවා හැමදාම. ඔබේ ෆිට්නස් ගෝල් එක කුමක් වුවත් ඔබ සමග හැම වෙලාවකම IRX. 1990 ඉඳන් අපි මැච් බලනවා. මට අවුරුදු 42යි. දුකේ යන්නේ මම. දුකයි මැච් එක පෙරදුනාට හිතුවේ නෑ මේව නම් පරදී කියලා. මේ ඇත්තටම අද හරිම සතුටුයි අද වගේ දවසක අපි මේ වගේ මැච් එකක් බලන්න දුර ඉඳන් ආවේ බොරු කියන්න ඕනේ නැහැ. එනම දුර ඉඳන් ආවේ කමන්නේ නැහැ. ඉතින් ඊළඟ අවුරුද්දත් අපි ටයි කරමු ෆුට්බෝල් මැච් එකක් හරි බලන්න එනවා අපි. හරි සතුටුයි. අපි කියන්නේ අද ටිකට්ස් දාමු ගමන් ආවේ. කඩිය කියන්නේ අද මාර්කර් දාමු ගමන් ආවා. කියන්නේ එහෙමයි. සෙන්සිබල් ක්‍රිකට් එකක් ගහනවා. මේගොල්ලෝ රෝවර්ස් 20ක් ගහන්න බෑ. ඒක ලකුණු 100ක් ගහන්න තැටමුවා. බෝල් ඕවර්ස් 18 ලකුණු 100. දුකයි ඉතින් මොනා කරන්නද ඒත් බලනවා හැමදාම. අයියේ ඒක හදන්න බෑ අයියේ හොඳටම කරා. අපි දන්න උන් ඕල් අවුට් එද්දී අපි උන්ට ගහන්න බෑ කියලායි. වැඩක් නැහැ හදන්න බෑ. ක්‍රිකට් ටීම් එකට ටෙස්ට් මැච් විතරක් දෙන්න වෙන 1 day 20 මොකද දෙන්න එපා. පරදිනවා කියලා හිතලා තමයි ආවේ. හැබැයි මෙහෙම පරදී කියලා හිතුවේ නෑ. දුකයි. ගොඩක් දුකයි. තද කරන් ඉන්නේ. disappointed bro disappointed. ඇත්තටම කනගාටුයි වැඩක් නැහැ කියලා අපේ ටීම් එක මේ ඔක්කොම මාරු කරලා අලුතෙන් ගන්න ඕනේ මං නම් කියන්නේ. එතකොට තමයි නැත්තම් අවුල් ඒක. We're here for the games, so we're here for work in Colombo for a week and we came to enjoy the cricket. We were hoping for more of a contest. Sadly, Sri Lanka couldn't get it over the line for us tonight, but we had a lot of fun anyway. To be honest, New Zealand played far better than Sri Lanka. Their bowlers bowled very well. Our batsmen didn't have an answer to their bowling. And in the latter part of the New Zealand innings, their batsmen ran riot and our bowlers had no answer to their fearsome hitting. And I think New Zealand was definitely far better than Sri Lanka today. I'm sorry to say that. Thank you. කොහොම ආසාවේ ලංකාවේ ආගමක් වගේ තිබ්බ දෙයක් ක්‍රිකට් කියන්නේ සංගලා මහේලලා ගහලා මාලිංගලා ගෙනත් දීපු දේවල්. මෙහෙම යද්දි හරි දුකයි මොකද අපිත් හැමදාම හෝප් එකක් තියන් ඉන්නේ මැච් එකක් බලන්න. 11 දෙනෙක් වුණාම එකමුතුව ගහන්න ඕනේ. ඒක අපිට අද දවසම දැක්කේ නෑ බෝලර්ස්ලා එහෙම බෝල් කරනවා. ඕවර්ස් 16 ලකුණු 98ක් ගහලා දෙද්දි මෙහෙම උනේ. අපි මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන ශ්‍රී ලංකා ක්‍රිකට් එකේ. බලාපොරොත්තු තියාගෙන රස්සාවල් බාගෙට දාලා ඒ තරම් බලාපොරොත්තුවක් තිබුණා. මැච් එක කාලයකට පස්සේ බැලුවොත් උපරිම මැච් එක. එයාගේ මතෙත් ඒක බෑ. ඔය මොනවාගේ මතේ ආගේ මතේ ඔක බෑ. තුන් වලට 20 වියදම් කරලා ආවේ. දිනනවා බලන්න මෙහෙම ගහනවා බලන්න. මේ මැච් එක හරිම දුකයි ඒත් ඉස්සරහට බලමු ඉතින් නේ. 100ක් හරි ගහුවා at least 100ක් හරි ගහනවා. නව Surf Excel Matic ඇඳුම් වල tough bright පැල්ලම් ඉවත් කරයි. ටෙස්ට් කරන්න best